මම මේකක් හෙඩ්සෙට් එකක් ඕඩර් කරපු හෙඩ්සෙට් එක සවුන්ඩ්කෝ by Anker Q20i කියන එක bass up hybrid active noise cancel එතකොට resolution audio තියෙනවා කියලා තියෙනවා play time එක app එකකින් වැඩ කරන්න පුළුවන් hybrid active noise cancelling එතකොට 40mm dynamic driver for thumping bass high resolution sound 40 hours ANC playtime and 60 hours music playtime without ANC. So, sound co-op with customizable equalizer, transparency mode, connect to devices simultaneously. ඔයගේ ටිකක් තියෙනවා. මම ඉගෙන ගත්තේ Amazon එකකින්. මේ පෙට්ටිය තමයි ඔය. Anyway, මට ඕනේ වුණේ නිකම්ම ගලවන එකේ මේ නිකන් කොහොමද කියලා බලලම ඔයාලට පෙන්නලාම ගලවන්න කියලා බැලුවේ. මාර JBL එකත් බැලුවා. මට JBL එකට වඩා මට හිතෙනවා දැන් JBL එක බ්‍රෑන්ඩඩ් තමයි. හැබැයි ඒක අර දැන් පර්ෆෝමන්ස් අතින් ගත්තාම ඊට වඩා මේකේ පර්ෆෝමන්ස් තියෙනවා හැම පැත්තකින්ම. ඉතින් ඒක නිසා මම බැලුවේ මේක ගන්නම් කියලා. දෙකම එකම ගණන් තමයි. දෙකම හොඳයි. අරක ටිකක් බ්‍රෑන්ඩඩ් වැඩි. ඊය කප්ස් වල මේවා අඩුයි. ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊළඟට සවුන්ඩ් ක්වොලිටි එක ගත්තාම මේකේ පොඩ්ඩක් අඩුයි. ඉතින් ගලවලා බලමු. හරින විදිහ කවුරු හරි දාන්න ඇති. හැමදාම වෙන වැඩේ තමයි මේවා අරින හරි විදිහ හොයාගන්න ටිකක් පරක් වෙලා මේ පාර වැඩේ හරි. මං කිව්වේ හැමදාම වෙන වැඩේ අනිත් පැත්තට. හරි. යූසර් මැනුවල් එකක් තියෙනවා. ඒක පස්සේ කියමු. charging cable එක USB Soundcore කියලා දාලා තියෙනවා. and aux cable එකක් තියෙනවා. එච්චර quality නම් නෑ වගේ. aux cable එක quality අඩුයි වගේ. මේකේ නම් cable එක ටිකක් හොඳ cable එකක් තියෙන මේකේ නම් මේ ඔයාලට පේනවනේ වෙනස. එච්චර කමන්නේ. ඕනෙම බාණ්ඩ උනේ මෙන්න මේක. මේකේ හොඳ කුෂන් එකක් තියෙනවා. මේක හොඳයි. මේක නම් ප්ලාස්ටික්. මේක නම් කුෂන්. ගෙන් ප්ලාස්ටික්. wow. robotic වගේ. ඊළඟට මේකේ මේ පැත්තට යන්න පොඩි මේකක් දීලා තියෙනවා. so හොඳ
කම්ෆර්ටබිලිටි එකක් තියෙනවා කියලා අපිට එතකොට ඇක්ටිව් නොයිස් කන්ට්‍රෝල් මේ තියෙන නොයිස් කන්ට්‍රෝල් බටන් එක තියෙනවා මෙතන USB charging port එක aux cable එක තියෙනවා මේ aux port එක charging port එක එතකොට power button එක මැද volume up volume down එතකොට මේක ගහලා තියෙනවා right hand side left hand side cushion එකත් හොඳයි ඒක දැන් මේ JBL එකේ තියෙන එක අවුලක් තමයි මෙන්න මේකේ ඇතුළට කන ඔබා ගත්තොත් හරි සමහරුන් කන ලොකුයි සමහරුන් දැන් මගේ කන සාමාන්‍යයෙන් මම මීටර් ලොකු කනක් නෙමෙයි මට තියෙන්නේ ඉතින් අවුලක් නැහැ හැබැයි ඒක අරගෙන රිස්ක් එකක් ගන්නවට වඩා හොඳට ෆිට වෙන්න මේක ගත්තාම කතන්දරේ ඉවරයි නැත්නම් මම ග්ලාසස් යූස් කරනවා ග්ලාසස් යූස් කරනකොට සමහරක් විට මට මේ ඒකේ දැන් ඒක කොහොමද කියන්නේ කම්ෆර්ටබිලිටි එක අඩුනොත් එහෙම මේක යූස් කරන්න නැති වෙනවා ඊළඟට එතකොට දැන් මේක රයිට් හෑන්ඩ් සයිඩ් නේ එතකොට හොඳයි ඒකේ බටන්ස් තියෙන විදිහ නම් හොඳයි මට නම් හොඳයි නේ පොඩ්ඩක් මම මේක කරලා තියෙන්නේ noise control එකයි feature ගොඩක් නෑ කතන්දර ඉවරයි adjust කරන්නත් පුළුවන් ටිකක් සාමාන්‍ය ප්‍රමාණයක් දීලා තියෙන adjust කරන්න මෙතන sound core කියලා ගහලා තියෙනවා මෙතන යාළුවගේ එක logo එක තියෙනවා ඕන් වෙනකොට මේ blue color LED එකක් පත් වෙනවා තව දෙයක් මේකේ දැන් noise cancelling mic එකක් තියෙනවා ඊළඟට තව මේ mic දෙකක් තියෙනවා ඒ කියන්නේ හොඳ දැන් hand free call එකක් එහෙම ගන්නකොට මේකෙන් ගන්න පුළුවන් හොඳ clear voice එකක් දෙන්න තමයි මේ විදිහට කරලා තියෙන්නේ එතකොට noise cancelling වලට එකයි අනිත් mic දෙකයි JBL එකේ එකයි තියෙන්නේ ඒක noise cancelling උත් නැහැ ඒ කියන්නේ මම මේ කියන්නේ 720BT කියන එක කියන්නේ මේ price range එකට යන එක ගැන මම මේ කියන්නේ ඔය තම මොනවාරි අලුත් දෙයක් තිබ්බොත් මම පෙන්නන්නම් මේකේ තියෙන sound quality එක ගැන කියන්න පුළුවන් ඉතින් ඒත් ඉතින් sound quality එකක් ගැන කියන්නේ ඔව් ඒ ටික නම් වෙබ් එකේ තියෙනවා ඒ ටික බලා ගන්න ඕන්න හැබැයි JBL එකට වඩා sound quality එකත් හොඳයි මේකේ එතකොට ඒ කියන්නේ හොඳ clear voice එකක් දෙනවා කියලා තියෙනවා clear sound එකක් ඊළඟට මේක JBL එකට වඩා හැබැයි පොඩි ග්‍රෑම් 50ක් විතර ග්‍රෑම් 40ක් විතර වගේ දලෝෂන් ග්‍රෑම් 50ක් විතර වගේ මේක බර වැඩි එතකොට මේ ear cups පොඩි JBL එකේ හැබැයි මීට වඩා build quality එකක් තියෙනවා කියලා කියනවා මේකට වඩා ඔවර මේ තියෙන ඔප්ෂන්ම තියෙන JBL එකක් ගන්නව නම් තව ටිකක් වියදම් කරලා මේ තමා ගන්න වෙන්නේ
අර මේක හැබැයි මේ ගානට ඕකේ ගොඩක් අය මේක යූස් කරනවා. මේක මේ ස්පොන්සර්ඩ් වීඩියෝ එකක්වත් මුකුත් නෙමෙයි. මේක මේ මම මේ මට යූස් කරන්න ගෙන ආපු එක. මම මේ දැන් ටිකකට කලින් හම්බුනේ. මම ඉතින් මේව කරන්න කලින් කඩන්න කලින් මම ඉතින් මේ බැලුවේ ඒකයි. හරි ඕකේ එහෙනම් thank you very much. තිබ්බොත් මම කියන්න.